හුදකලාව වෙලාවකට ජීවිතේට අලුත්ම අත්දැකීමක් වෙන්නට පුළුවන්. ඒක නිසා වෙන්නේ කියන්නේ හුදකලාවේ තනි වී සිටියම සිහින ආකාරයක වැටුණා වාගේ කියලා. ඉතින් මේ සිහින ආකාරයක වැටෙන්න නම් ආදරය කරන කාලෙදි තමයි මේ හුදකලාව සුන්දරම වෙන්නේ. සෙනක බටකොඩ ශූරීන් තමයි මේ විදිහට අපූර්ව විදිහට ගීපද රචනා කරන්නේ. ශවින් අද දවසේදී ඔබ තෝරාගෙන තියෙන ගීතය බොහොම සුවිශේෂී. මොකද මේ ගීතයේ ගීපද රචනය සංගීතය වගේම මුල් ගායනයත් සේනක බටකොඩ මහතාගේ. නමුත් පසු කාලීනව වයෝ සංගීත කණ්ඩායම මේ ගීතය ප්‍රතිනිර්මාණය කිරීම හරහා වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය ආකර්ෂණය මේ ගීතය දිනා ගන්නවා. ඉතින් අද දවසේදී පැන්නේෂා රිද්ම වෙනුවෙන් ඒ සුන්දරත්වයේ කැඳවන්නටයි මේ සෝදානම. එසේනම් මේ ආරාධනය පැන්නේෂා බැංකුවේ දෙහිවල ශාඛාවේ ශවීන් වීරසේන ඔබටයි. කඩ විසිරුණු සිතිවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිවේ හුදකලාවේ තනි වී සිටියම සිහින ආකාරයක වැටුණා වාගේ නිමක් නෑ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා මේ අපි කවුරුද කිලොබ සිතුවම් කළ අතරේ ආන බලන ගමේ අපි නිරබැස යන ගොම්මන් යාමේ දරුවෙක දෙක දිලිසෙන කළු ආකාසේ ගලා හැලෙන රිද්මේ නැහැවි ඇදී යන්නේ